මේ වීඩියෝ එක බලන්න කලින් බලන්න ඕගොල්ලන්ගේ ඩෙන්ටිටි කාඩ් එක ඕගොල්ලන්ගේ ළඟ තියනවද කියලා. මොකද ඩෙන්ටිටි කාඩ් එක අපේ ජීවිතයට ඒකාබද්ධ වෙච්ච දෙයක් කියලා ඕගොල්ලෝ මොහොතකටවත් හිතලා තියනවද? දැන් ඩෙන්ටිටි කාඩ් එක අපි අතින් අස්ථානගත වුණොත් අපිට වෙන්නේ මොකද්ද කියලා ඕගොල්ලෝ හිතලා තියනවද? එතන තමයි භයානකම දේ. අද හුඟක් අපිට වාර්තා වෙනවා මිනිස්සු නිකරුණේ නිර්දෝෂි මිනිස්සු නඩු හබවල පැටලෙනවා තමන්ගේ ඩෙන්ටිටි කාඩ් එක අස්ථානගත වීම නිසා. දැන් ඔබගේ ඩෙන්ටිටි කාඩ් එක එක්ක ඔබගේ මුදල් පසුම්බිය පික් පොකට් ගහන්න පුළුවන්. එතනින් අතර වෙන්නේ නැහැනේ අපි ගිහිල්ලා පොලිසියට පැමිණිල්ලක් කරපු පමණින් අපේ ජාතික හැඳුනුම්පත යොදාගෙන තව වංචනිකයෙකුට කරන්න පුළුවන් තියෙන දේවල් සීමා වෙන්නේ නැහැ. මුලින්ම මේ මිනිස්සු කරන්නේ බැංකු ගිණුම් ඕපන් කරනවා. ඇත්තටම අපේ රටේ කනගාටුදායකයි බොහොමයක් කීර්තිමත් බැංකුවල ගිණුම් ඕපන් කරලා තියෙනවා මේ වගේ අවස්ථාවල ඒගොල්ලෝ හැඳුනුම්පත අරන් එන මිනිස්සයාගේ මූණත් එක්ක මූණ හරියට සමාන කරලා බලන්නේ නැද්ද? එහෙම නැත්නම් ඊතර නොසලකිල්ල කියන්න බෑ. කොහොම හරි බැංකු ගිණුම් ඕපන් කරගන්නවා. මේ බැංකු ගිණුම් වලට විවිධ ව්‍යාපාර පෙන්වලා මේගොල්ලෝ මහ ජනතාවගේ මුදල් බැර කරගන්නවා. එතකොට මොකද වෙන්නේ හැඳුනුම් පොතේ ඇත්ත අයිතිකාරයාට? මෙයාව තමයි කැඳවන්නේ පොලිසිය වලින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වලින්, තවත් විවිධ ආයතන වලින් මෙයාට කැඳවීම් ලැබෙනවා. ඉතින් එයා ගිහිල්ලා කට උත්තරයක් දීලා කියනවා මගේ හැඳුනුම් පොත මෙහෙම නැති වුණා. මේකට මම වග කියන්නේ නැහැ කියලා. නමුත් කනගාටුවටම කරුණ තමයි මේ රටේ කිසිම නීතිමය අධිකාරියකින් මේ හැඳුනුම් පොත හොරාගත්තු මිනිහා විසින් පවත්වාගෙන යන බැංකු ගිණුම් නතර කිරීමක් හෝ මෙයාට විරුද්ධව අපරාධමය වගකීම පවරන්න නඩු කටයුත්තක් පටන් ගන්න නැහැ. ඉතින් හැඳුනුම්පතේ හිමිකාරයා අන්තිමට මානසික ඉච්ඡා බංගත්වයටපත් වෙලා එයාගේ සාමාන්‍ය ජීවිතේ කඩා වැටිලා එයා ඉතින් පිස්සුවෙන් වගේ එහෙට මෙහෙට ඇවිද ඇවිද ඉන්න තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මේකේ මේ වගේ වුණාම ගන්න තියෙන නීතිමය ක්‍රියාමාර්ග මොනවද කියන එක මට ඉදිරි වීඩියෝ එකකදී පැහැදිලි කරන්න පුළුවන්.